රයිට් ආයුබෝවන් පුතාලා අපි පහවසර ශිෂ්‍යත්වයේ මේ සැරේ ලියන්න ඉන්න ඔයාලට අපි වෙනම ඉංග්‍රීසි පහුගිය අවුරුදු 30ක පේපර්ස් වල ඉංග්‍රීසි ප්‍රශ්න ටික අපි වෙනම සාකච්ඡා කරලා ඔයාලට පහසු කරනවා ඉංග්‍රීසි පේපර් එකට මේ සැරේ ශිෂ්‍යත්වය ලියන්න ඉන්න ඔයාලා වෙනුවෙන් චූටි වැඩක්. එතකොට අවුරුදු 30ක් 1995 ඉඳන් 2025 දක්වා සියලුම ප්‍රශ්නවල සියලුම ශිෂ්‍යත්ව විභාග පේපර්ස් වල ඉංග්‍රීසි ප්‍රශ්න ටික අපි වෙනම සාකච්ඡා කරනවා නිබන්ධනයකුත් ඔයාලට ලබා දෙනවා 1995 ඉඳන් 2025 දක්වා ප්‍රශ්න ටික වෙනම පිළිවෙලට හදලා තියෙනවා ඒකේ ඩිස්කෂන් එක තමයි මේ තියෙන්නේ. ඒතර ඔයා විභාගයට යන්න දවස් කිහිපයකට කලින් හරි මේක පැයක් දෙකක් ඔයා මේ වීඩියෝ එක බලලා ඒ ප්‍රශ්න ටික වෙනම තනියම ටියුට් එක කරලා විභාගයට යන්න ඒක ඔයාට පොඩි උදව්වක් වෙයි. හරි අපි වැඩි වෙලා ගන්න නැතුව 1995 ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නය මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන අපි බලමු අපි ඒක සාකච්ඡා කරමු 1995 scholarship exam මෙන්න මේ ප්‍රශ්නයක් ආවේ අපගේ විද්‍යාලයේ ස්ථාන කීපයක නාම පුවරු සඳහන් කර ඇත. ඒවැය නම් සිංහලෙන් ලියන්න කියලා දීලා තිබ්බා. ඔයාගේ ටියුට් එක ඇති මම ටියුට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයා ගන්න ඒ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන සහ අපි ටියුට් එක ලබා දීලා තියෙනවා අපේ පන්ති යන දරුවන්ට වෙනම. ඒ කට්ටිය මේක ටියුට් එකේම ප්‍රශ්න ටික කරලා වීඩියෝ එක බලන්න ඊට පස්සේ. රයිට් මෙන්න මේ ප්‍රශ්න හතරක් තියෙන්නේ. ඔෆිස් ඉස්කෝලේ දාන්න ඔෆිස් කියලා එකක් තියෙනවා. ඔෆිස් එක කියන්නේ සිංහලෙන් ඔෆිස් එකට කියන්නේ කාර්යාලය. කාර්යාලය. ෆාම් කියන්නේ ගොවිපළ. ගොවිපොළ. රයිට්. ප්ලේග්‍රවුන්ඩ්. අදාන ප්ලේග්‍රවුන්ඩ් කියන්නේ සෙල්ලම් පිට්ටනිය. රයිට්. සෙල්ලම් පිට්ටනිය. එනමද ඩ්‍රින්කින් වෝටර් කියන්නේ බොන වතුර නැත්නම් පානීය ජලය. පානීය ජලය. රයිට්. ඔන්නෝම 1995 ශිෂ්‍යත්ව ප්‍රශ්නය ඇවිල්ලා තිබ්බේ. අපි දැන් 1996 ප්‍රශ්නයට යමු. හරි 1996 ශිෂ්‍යත්ව ප්‍රශ්නයට අපි යමු. මෙන්න මෙහෙම ප්‍රශ්නය ඇවිල්ලා තිබ්බේ. පහත සඳහන් වචන වලට අදාළ ඉංග්‍රීසි වචනේ ලියන්න. හරි ලේසි ඉතින් වචන දන්නවනම් ඔයාලට මේ ශිෂ්‍යත්ව පේපර් එකේ උපරිම ඉංග්‍රීසි ලකුණකට යන්න පුළුවන්. හරි. කට, කිරි, නම, වතුර කියන වචනවල ඉංග්‍රීසි වචනේ ලියන්න දෙන්නේ. කට කියනවා දන්නවා mouth. කට කියන්නේ mouth. කිරි වලට අපි ඉංග්‍රීසි කියන්නේ milk කියලා නේද? milk. නම කියන්නේ name නේ. name නම. වතුර කියන්නේ ඉතින් දන්නවනේ water. වතුර වලට ඉංග්‍රීසි කියන්නේ water. right? නැත්නම් සරලයි ඉතින්. හරි. හරි අපි ඊගාවට 1997 ප්‍රශ්නය සාකච්ඡා කරමු. හරි අපි 1997 ශිෂ්‍යත්ව ප්‍රශ්නයටත් යමු පුතාලා. හරි මෙන්න මෙහෙම තියෙන්නේ 96 ප්‍රශ්නේ වගේමයි. පහත සඳහන් වචන වලට අදාළ ඉංග්‍රීසි වචනේ ලියන්න තියෙන්නේ. හරි ඉතා සරල වචන පහක් දීලා තියෙනවා. ඉතින් ඒක ලියන්න තියෙන්නේ. ඔළුවට කියන්නේ ඔයා දන්නවා head. ඔළුවට කියන්නේ head. ඇස් වලට කියන්නේ eyes නේද? ඇස් වලට eyes. කනවා කියන්නේ ක්‍රියාපදයක් එතන. කනවා කියන්නේ eat. දෙක කියන අදහස නම්බර් එකක් අංකයක්. දෙක කියන්නේ 2. නැහැ කියන්නේ no කියන අර්ථය. right? ඔන්න 1997 ප්‍රශ්නයක්. එහෙනම් ඉවරයි. අපි යන්නේ 98 ප්‍රශ්නයට. හරි පුතේ 1997 ප්‍රශ්නේ අපි 98 ප්‍රශ්නය යනවා. දැන් 97 වාර තිබ්බේ මතක ඇති සිංහල වචන දීලා ඉංග්‍රීසි එක ලියන්න දෙන්නේ. දැන් 98 මේ අවුරුද්දේ තියෙන බලන්න පහත සඳහන් ඉංග්‍රීසි වචන වලට අදාළ සිංහල වචන ලියන්න. වෙන වචන හතරක් තියෙනවා. milk පළවෙනි වචනේ milk කියන්නේ කිරි. tree කියන්නේ ඔයා දන්නවා tree ගස. tree ගස. tree කියන්නේ තුන කියන අර්ථය. මේ tree කියන්නේ ගස. money කියන්නේ සල්ලි. සල්ලි නැත්නම් මුදල් කියලාත් අපි කියනවා. 4 කියන්නේ ඔයා දන්නවා ඉලක්කමක්. 4 ඔන්න 98 ප්‍රශ්න ටිකත් අපි සාකච්ඡා කරා. හරි අපි පුතේ 1999 ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කරමු හැමෝම. අපේ ටියුට් එකේ 5 වෙනි ප්‍රශ්නය මේ 95 ඉඳන් දැන් එක දිගට 99 වෙනි ප්‍රශ්නේ දක්වා ඇවිල්ලා තියෙනවා. ඒකෙත් තියෙන්නේ ඉංග්‍රීසි වචනේ දීලා සිංහල තේරුම ලියන්න තියෙන්නේ. පහ සඳහා ඉංග්‍රීසි වචන වලට අදාළ සිංහල වචනේ ලියන්න. morning කියන්නේ උදෑසන. උදෑසන morning. අපි good morning කියලා කියන්නේ සුබ උදෑසනක් වේවා. morning කියන්නේ උදෑසන. drown කියන්නේ ඔයා දන්නවා drown කියන්නේ පිට්ටනිය.
බ්‍රවුන් කියන්නේ පිට්ටනිය. වයිට් කියන්නේ සුදු. වයිට් කියන්නේ සුදු. ඩාන්සින් කියන්නේ නැටුම්. right ඩාන්සින් කියන්නේ නැටුම්. හරි. එහෙනම් අපි 99 ඉවරයි. ඔන්න 2000 අවුරුද්දට යන්න යන්නේ. හරි. අපි පුතේ 2000 ශිෂ්‍යත්ව ප්‍රශ්නෙට එන්නේ. ඔන්න ප්‍රශ්න රටාව චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. දැන් 95 ඉඳන් 99 දක්වා පේපර්ස් වල එක්ක ඉංග්‍රීසි වචන දීලා සිංහල තේරුම ලියන්න ප්‍රශ්න 4ක් හෝ 5ක් ආවේ. එක සිංහල තේරුම දීලා ඉංග්‍රීසි වචන ලියන්න ආවේ. අන්න එහෙම ආවේ. දැන් මේකේ ඉංග්‍රීසි වචන දීලා සිංහල තේරුම ලියන්න සහ සිංහල වචන දීලා ඉංග්‍රීසි වචන ලියන්න කියලා ප්‍රශ්න ආකාර දෙකම එක පේපර් එකේ දාලා තියෙනවා. හරි මේක තමයි 2000 දී වෙනස් වෙලා තියෙන චුට්ටක්. වෙන බලන්න කොටස් දෙකකට තියෙන්නේ 2000 O level 2000 ශිෂ්‍යත්ව ප්‍රශ්නය 2000 ශිෂ්‍යත්ව පේපර් එකේ ප්‍රශ්නය පහත සඳහන් එක් එක් වචනය සඳහා ගැලපෙන වචනය ඉංග්‍රීසියෙන් ලියන්න කියලා පළවෙනි කොටස තියෙනවා. වචන හතරක් තියෙනවා. පළවෙනි වචනේ කුරුල්ලා. කුරුල්ලාට ඉංග්‍රීසියෙන් කියන්නේ bird. දෙවෙනි වචනේ හිස. හිස කියන්නේ head. ඔයා දන්නවා. කලින් ප්‍රශ්නයකට ආවා ඒක. මල. මල කියන්නේ ඔයා දන්නවා flower. flower. ඇස කියන්නේ අපි දන්නවා eye. අනෝමයි ස්පෙලිංස් එක ඔයා බලා ගන්න. ඔයාට උදව්වක් මේ කරන්නේ. පාද සඳහා වචනවල සිංහල තේරුම ලියන්න කියලා නීගාව කොටස තියෙනවා. child කියන්නේ ඔයා දන්නවා ළමයා. child කියන්නේ ළමයා. right? grade කියන්නේ ඔයා දන්නවා ශ්‍රේණිය. ශ්‍රේණිය පහ ශ්‍රේණිය හතර ශ්‍රේණිය. right? grade කියලා කියන්නේ grade 5. farmer කියන්නේ ඔයා දන්නවා කවුද? ගොවියා. ගොවියා ගොවි මහතා. clever කියන්නේ දක්ෂ. clever කියන්නේ දක්ෂ. right? ඔන්න ඔය වචන ටික තමයි 2000 පේපර් එකේ තිබ්බේ. අපි පුතේ 2001 ශිෂ්‍යත්ව ප්‍රශ්නේ ටියුට් එකේ 7 වෙනි ප්‍රශ්නෙට යමු. පාසඳා එක් එක් වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ලියන්න කියලා තියෙන්නේ. ඒක කොටස් දෙකක් තියෙනවා. එකක් ඉංග්‍රීසි සිංහල වචනේ දීලා ඉංග්‍රීසියෙන් ලියන්න, ඉංග්‍රීසි වචන දීලා සිංහලෙන් ලියන්න. හරි අපි බලමු මේ ආපුම් ප්‍රශ්න තියෙන්නේ ගොඩක්ම. ගස කියන්නේ දන්නවා ගසට කියන්නේ ඒක ඉස්සෙල්ලත් ආවා tree. ගස මලට එක අපි කියනවා flower කියලා. මලට flower කියනවා. සමනලය ඒ වචනේ අලුත් එකක්. 95 ඉඳන් පේපර්ස් වල තිබ්බේ නැති වචනයක්. සමනලයට අපි කියනවා butterfly කියලා. මේ ස්පෙලිං මිස්ටේක්ස් කරගන්න නැතුව හරියට ලියන්න. පාට වලට කියනවා colors කියලා. colors පාට. මෙන්න ඊගාව කොටස ඉංග්‍රීසි වචනේ දීලා සිංහල තේරුම ලියන්න තියෙන village. village කියනවා අපි ගමට. clouds කියන්නේ වලාකුළු. clouds කියන්නේ වලාකුළු. climb කියන්නේ කඳු නගිනවා. කඳු නගිනවා climb. garden කියන්නේ ගෙවත්ත. garden කියන්නේ ගෙවත්ත. හරි ඔන්න එහෙනම් 2001 ප්‍රශ්නෙත් ඉවර කරා. හරි 2002 ශිෂ්‍යත්ව ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඉන්නේ. මේ 2000 ඉඳන් ප්‍රශ්න ටික බැලුවාම ඔයාලට පේනවා ඇති පුතේ එකම විදිහකට දැන් ආයේ එන්නේ. හරි සිංහල වචන දෙනවා ඉංග්‍රීසි වචන ලියන්න වෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි වචන දීලා සිංහල වචන ලියන්න වෙනවා. වචන 8ක් එනවා හතර හතර. හරි මෙන්න බලන්න 2002 පේපර් එකේ පහත සඳහන් එක් එක් වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න කියලා තියෙනවා. දෙමාපියෝ ඔයාගේ දන්නවා දෙමාපියන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ parents කියලා. parents. parents. මෙන්න ස්පෙලිං වරද්දා ගන්න නැතුව ලියා ගන්න. උණ කියන්නේ අපි දන්නවා රෝගයක්. උණ කියන්නේ fever කියන අපි ගන්නවා. රතු කියන්නේ පාටක් red. දරුවෝ කියලා අපි කියනවා අදහස් කරන්නේ children කියන එක. දරුවන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ children කියනවා. අනිගාට එනවා ඉංග්‍රීසි වචන දීලා සිංහල තේරුම් ටික ලියන්න. පහ සඳහන් එක් එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. house house කියන්නේ අපි ගෙදර කියන අදහස. library කියන්නේ පුස්තකාලය. පුස්තකාලය. library කියන්නේ පුස්තකාලය. play කියන්නේ අපි දන්නවා සෙල්ලම් කරනවා. play කියන්නේ සෙල්ලම් කරනවා. Sunday කියන්නේ ඉරිදා.
සන්ඩේ කියන්නේ ඉරිදා. right සතියේ දින ඔයා දන්නවා ඇති මන්ඩේ සන්ඩේ ටියුස්ඩේ එහෙම තියෙනවා සතියේ දින 7ක්. හරි. අද එහෙනම් 2002 ඉවරයි දැන් 2003ට යමු. හරි. අන්න පුතේ 2003 ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. පාසඳාන එක් එක් වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න කියලා තියෙනවා. වචන 4ක් තියෙනවා සාමාන්‍ය පරිදි. ටියුට් එකේ වාගේ 9 වෙනි ප්‍රශ්නය. පළවෙනි වචනේ වැස්ස. වැස්සට අපි ඉංග්‍රීසියෙන් කියනවා rain කියලා. rain. කොළ පාටට කියනවා අපි green කියලා. කොළ පාට green. ගංගාවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ river කියලා. river. වෛද්‍යවරයාට අපි දන්නවා ඔයා මොකක්ද කියන්නේ කියලා ડોක්ටර්. වෛද්‍යවරයාට කියන්නේ ડોක්ටර් කියලා. මෙන්න ඒකේ ඊතුරු භාගය ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම ලියන්න තියෙන්නේ. animals කියන්නේ කවුද? සත්තු. animals කියන්නේ සත්තු. festival කියන්නේ උත්සවය. festival කියන්නේ උත්සවය. rabbit කියන්නේ හාවා. rabbit කියන්නේ හාවා. බැලූන් කියන්නේ වදනා බැලුම් බෝලය. බැලුම් බෝලයට බැලුන් කියලා කියන්නේ. right හරි ලේසි ඉතින් ඉතා ඉක්මනින් වේගයෙන් සාකච්ඡා කරනවා ලේසි නිසා දැන් 2004 ප්‍රශ්නයට අපි යමු 2004 ප්‍රශ්නයේ 10 වෙනි ප්‍රශ්නය. හරි අපි 2004 ප්‍රශ්නය සාකච්ඡා කරමු ශිෂ්‍යත්ව ප්‍රශ්නය. චූට්ටක් වෙනස් කරලා තියෙනවා ශිෂ්‍යත්ව ප්‍රශ්නය 2004 දී. මතක ඇති කලින් ප්‍රශ්න 4ක් තිබ්බා. දැන් මේක 3කට අඩු කරලා තියෙනවා සහ සිංහල තේරුම ලියන එකේ වචන වෙනුවට පොඩි වාක්‍යයක් දීලා තියෙනවා. චූට්ටක් අමාරු කරලා තියෙනවා. ප්‍රශ්න අඩු කරලා තියෙනවා. හැබැයි 4ක් තියෙන එක 3ක්. බලන්න පාසඳහන එක් එක් වචන සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න. කුරුල්ලෝ කියන අර්ථයෙන් අපි කුරුල්ලන්ට අපි කියන්නේ birds කියලා. මේ කලින් ආවා කුරුල්ලා කියලා. මේක බහුවචනේ කුරුල්ලෝ birds. නාසයට වදනවා නාසයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ nose කියලා. නවයට අපි කියන්නේ 9 ඉලක්කමක් 1 2 3 අන්න ඒ වගේ ඉලක්කමක්. අර්ථය සිංහලෙන් ලියන්න දෙවෙනි ප්‍රශ්නය. වචන වෙනුවට වාක්‍ය තියෙන please sit. please කියන්නේ කරුණාකර කියන අර්ථය. කරුණාකර ඉඳ ගන්න please sit. කරුණාකර ඉඳ ගන්න. දෙවෙනි එක come here. here කියන්නේ මෙහෙ කියන අර්ථය. මෙතන කියන අර්ථය. come here. come කියන්නේ එන්න එනවා. මෙහෙ එන්න මෙහෙ එන්න come here. මෙහෙ එන්න come here. throw කියන්නේ විසි කරනවා ක්‍රියාපදයක්. throw the ball බෝලය විසි කරන්න. බෝලය විසි කරන්න. බෝලය විසි කරන්න. ඔන්න ප්‍රශ්න ටිකට උත්තර ටික අපි වෙනම ගත්තා. 2004 ඉවරයි. අපි දැන් 2005 ප්‍රශ්නය සාකච්ඡා කරමු. හරි. අපි 2005 ප්‍රශ්නයත් සාකච්ඡා කරමු පුතේ. 2005 ශිෂ්‍යත්ව ප්‍රශ්නය 11 වෙනි ප්‍රශ්නේ නිබන්ධනය ඔයාලගේ. හරි මේක බලමු කොහොමද අපි 2004 ප්‍රශ්නේ වගේම ප්‍රශ්න 3කට අඩු කරලා තියෙනවා. පළවෙනි කොටස පාද සඳහන් එක් එක් වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචනේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න. වචන 3ක් තියෙනවා. පළවෙනි වචනේ ඉරිදා. ඉරිදා කියන්නේ සන්ඩේ. දිනේ එක නමක් සන්ඩේ. කළු කියන්නේ පාටක නමක්. විදන්න කළු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලැක් කියලා. යහළුවා යාළුවාට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆ්‍රෙන්ඩ් කියලා. යහළුවන්ට කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් කියලා. මෙතන යහළුවා කියලා තියෙන ඒක වචන නාම පදයක් ෆ්‍රෙන්ඩ්. අර්ථය සිංහලෙන් ලියන්නලු හැපි නිව් ඉයර්. හැපි නිව් ඉයර් කියන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා. right සුබ අලුත් අවුරුද්ද හැපි නිව් ඉයර්. please be silent. කරුණාකර නිශ්ශබ්ද වන්න. කරුණාකර නිශ්ශබ්ද වන්න. let us go home. let us go home. අපි දැන් ගෙදර යමු. අපි දැන් ගෙදර යමු. let us go home. හරි ඔන්න 2005 ප්‍රශ්න ටික
අපි ඒකත් සාකච්ඡා කරලා ඉවරයි. right අපි 2006 ශිෂ්‍යත්ව ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. බලන්න ඒක වෙනස් කරලා තියෙන ආකෘතිය මෙතෙක් ආපු ඉංග්‍රීසි ප්‍රශ්න ආකෘතිය වෙනස් කරලා තියෙනවා 2006 පේපර් එකේ ඉඳන්. කොටස් තුනකට කඩලා ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. පළවෙනි කොටස බලන්න හිස්තැනට සුදුසු වචනය වරහන් තුලින් තෝරා ලියන්න කියලා තියෙනවා. වෙන වාක්‍යයක් දීලා හිස්තැනට හිස්තැනට ගැලපෙන වචන හතරක් දීලා තියෙනවා. ගැලපෙන වචනේ දාන්න තියෙන්නේ. we buy කියන්නේ මිලදී ගන්නවා. we buy අපි මිලදී ගන්නවා from the post office. post office කියන්නේ වදනවා තැපැල් කාර්යාලය. we buy from the post office අපි තැපැල් කාර්යාලයෙන් මිලදී ගන්නවා. තැපැල් කාර්යාලයෙන් books නැත්තම් පොත් මිලදී ගන්න බෑ. තැපැල් කාර්යාලයෙන් pencils නැත්තම් පැන්සල් මිලදී ගන්නත් බෑ. තැපැල් කාර්යාලයෙන් bags නැත්තම් බෑග මිලදී ගන්නත් බෑ. තැපැල් කාර්යාලයෙන් අපි මිලදී ගන්නේ මොනවද? stamps. stamps කියන්නේ මුද්දර. එහෙනම් හිස්තැනට ගැලපෙන උත්තරය stamps කියලා ඔයා ලියන්න ඕනේ. මේක දෙවෙනි කොටස එනවා ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන් ලියන්නලු. මෙන්න වචන දෙක දීලා තියෙනවා. නාසයට ඉංග්‍රීසියෙන් කියන්නේ අපි nose කියලා NOSE. කන් කියන්නේ වදනවා ears කියලා අපි කියනවා කන් වලට EARS. ඊගාව තුන්වෙනි කොටස අර්ථය සිංහලෙන් ලියන්නලු. good morning කියන්නේ වදනවා සුබ උදෑසනක්. සුබ උදෑසනක් වේවා. good morning. please come here. කරුණාකර මෙහි එන්න. කරුණාකර මෙහි එන්න. here කියන්නේ මෙහෙ කියන අදහස. come කියන්නේ එන්න කියන අදහස. please කියන්නේ කරුණාකර. what is this මේක ප්‍රශ්නයක්. what is this කියන්නේ මේ. what is this මේ මොකක්ද? මේ මොකක්ද? what is this? බලන්න පුතේ 2006 අර අපි මෙතෙක් 95 ඉඳන් ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන ආවා. 2006 දී ආකෘතිය චුට්ටක් වෙනස් කරලා තියෙනවා. දැන් අපි යමු 2007 ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. හරි අපි ඔන්න 2007 ශිෂ්‍යත්ව ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. ඒකත් කොටස් තුනකට කඩලා තියෙනවා. සුදුසු ස්ථානට ගැලපෙන පිළිතුර ලියන්න කියලා පළවෙනි කොටසේ ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා. this is my පරාණ ඇතුලේ තියෙනවා සරුංගලය කියලා. අදන සරුංගලයට ඉංග්‍රීසියෙන් කියන්නේ kite. එන උත්තරේ එන්න ඕනේ this is my kite. this is my kite. ගිරවාට ඉංග්‍රීසියෙන් කියන වචනය ලියන්න කියලා තියෙනවා. ඒකේ දෙවෙනි ප්‍රශ්නය. ගිරවාට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? parrot. parrot. PARROT parrot. ඔනේගේ දෙවෙනි කොටසේ ප්‍රශ්නෙට අපි යනවා. පහත සඳහන් ඉංග්‍රීසි වාක්‍යයේ අර්ථය සිංහලෙන් ලියන්නලු. I am hungry. I කියන්නේ මම, hungry කියන්නේ බඩගිනි. I ආවට පස්සේ අපි am කියලා දානවා උපකාරක ක්‍රියාපදය. I am hungry කියන්නේ මට බඩගිනි. මට බඩගිනි. I am hungry. තුන්වෙනි කොටසට එනවා පුතේ. පහත සඳහන් වාක්‍යයේ අර්ථය ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසියෙන් ලියන්නලු. මෙන්න තියෙන වාක්‍ය ඔබගේ නම කුමක්ද? දැන් ඔබගේ නම නමට කියන්නේ name. ඔබගේ කියන්නේ your. කුමක්ද කියන අදහසට අපි ගන්නේ what කියන ප්‍රශ්නවාචී පදය. එහෙනම් ඔබගේ නම කුමක්ද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? what is your name? what is your name? ප්‍රශ්නාර්ථය දාන්න ඕනේ ප්‍රශ්නයන් නිසා. හරි ඔන්න 2007 ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කරා ඉතා ඉක්මනින්. දැන් අපි යනවා 2008 ප්‍රශ්නෙට. හරි අපි 2008 ප්‍රශ්නය සාකච්ඡා කරමු. ශිෂ්‍යත්ව ප්‍රශ්නය ටියුට් එකේ 14 වෙනි විභාග ප්‍රශ්නය. පළවෙනි කොටස ඔන්න කියනවා හිස්තැනට ගැලපෙන පිළිතුර ලියන්න කියලා කොටස තියෙනවා. හිස්තැනට ගැලපෙන පිළිතුර ලියද්දි හාවා කියලා වචනයක් දීලා තියෙනවා. ඔයා හාවට කියන්නේ ඉංග්‍රීසියෙන් මොකක්ද කියලා දන්නවා. හාවට කියන්නේ rabbit. rabbit RABBIT rabbit. රාත්‍රියට ඉංග්‍රීසියෙන් කියන්න නම ලියන්නලු. රාත්‍රියට කියන්නේ night කියලා. right රාත්‍රියට කියන්නේ night කියලා. අපි good night කියන්නේ සුබ රාත්‍රියක් වේවා කියන අදහසනේ. ආසන්න වාක්‍යයේ අර්ථය ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසියෙන් ලියන්නලු. මෙන්න වාක්‍ය කරුණාකර ඔබගේ පෑන මට දෙන්න. කරුණාකර කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ please කියලා. ඔබගේ පෑන your pen
මට දෙන්නවට කියන්නේ අපි give කියලා. මට කියන්නේ me. එහෙනම් කරුණාකර ඔබගේ පෑන මට දෙන්න කියලා කොහොමද අපි කියන්නේ? please give me your pen. කරුණාකර ඔබගේ පෑන මට දෙන්න. please give me your pen. පාසදා ඉංග්‍රීසි වාක්‍යයේ අර්ථය සිංහලෙන් ලියන්න කියලා තියෙනවා ඊගාව කොටස. මෙන්න ඉංග්‍රීසි වාක්‍ය I will bring flowers. flowers කියන්නේ මල්, bring කියන්නේ ගේනවා. I will bring flowers. මම මල් ගේන්නම්. I will අනාගත කාලයෙන් ලියලා තියෙන එක. එතකොට මම මල් ගේනවා නෙවෙයි. මම මල් ගේන්නම්. ඉස්සරහට වෙන දෙයක්. අනාගත කාලය will දැම්මට පස්සේ වාක්‍යයක කාලය අනාගත කාලයෙන් කියන්න ඕනේ. එතකොට I will bring flowers මම මල් ගේන්නම් ඉස්සරහට ගේන්නම් කියන අදහස. කරුණාකර ඔබගේ පෑන මට දෙන්න. please give me your pen. හරි. එහෙනම් අපි 2008 ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි යනවා 2009 ප්‍රශ්නේ 15 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. right පුතේ අපි 2009 ශිෂ්‍යත්ව පේපර් එක සාකච්ඡා කරමු. දැන් චුට්ටක් වෙනස් වෙලා තියෙනවා ආකාරය ආයසරයක් අර පරණ ආකෘතියට චුට්ටක් ඇවිල්ලා තියෙනවා. 2008 මාට වෙනස් ආකෘතියක් දැක්කේ. බලන්න එක් සිංහල වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන් ලියා දක්වන්න කියලා තියෙනවා. පළවෙනි වචනේ තියෙන උදේ කියලා. උදේ කියන්නේ අපි ගන්නෙ morning. උදේ morning. සවස අපි සවස ඉංග්‍රීසියෙන් සවස් වරුවට කියන්නේ evening. රාත්‍රී කියන්නේ night. රාත්‍රී night. මෙන්න එක දෙවෙනි කොටස අර්ථය සිංහලෙන් ලියන්න කියලා තියෙනවා. careful, be careful, ප්‍රවේශම් වන්න. be careful, ප්‍රවේශම් වන්න. what is this? මේක නම් කලින් ප්‍රශ්නේ එකක් ආවා ඔයාලට මතක ඇති. what is this කියන්නේ මොකක්ද ඒක? මොකක්ද මේ? what is this? මොකක්ද මේ? නැත්නම් මේ මොකක්ද? I am drinking water. I am drinking. drink කියන්නේ බොනවා. water කියන්නේ වතුර. I කියවම am කියන උපකාරක ක්‍රියාපද එන්නේ. I am drinking water. මම වතුර බොමින් ඉන්නවා. මේ වෙලාවේ කරමින් ඉන්න දෙයක් අපි කියන්නේ I එක්ක am දාලා ක්‍රියාපදයට ing දාලා ලියන්නේ. I am playing cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. අන්න ඒ වගේ මේකට අපි කියන්නේ present continuous tense වාක්‍ය කියලා කියන I am drinking water. මම වතුර බොමින් ඉන්නවා. හරි එහෙනම් අපි 2010 ප්‍රශ්නය සාකච්ඡා කරමු. හරි අපි 2010 ශිෂ්‍යත්ව ප්‍රශ්නය සාකච්ඡා කරමු ළමයි. ඒකත් අර 2009 ආකෘතියම තමයි තියෙන්නේ බලන්න. එක් සිංහල වචන සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි අකුරෙන් ලියා දාන්නලු. වචන දෙකක් තියෙයි. පළවෙනි එක කළු ලෑල්ල. කළු ලෑල්ලට ඔයා කියන්නේ black board කියලා. black board කළු ලෑල්ල. right මේ තියෙන්නේ white board මේවා සුදු ලෑලි. black board අන්නාසි වලට කියන්නේ pineapple. අන්නාසි. pineapple. දෙවෙනි කොටස එනවා අර්ථය සිංහලෙන් ලියන්න. who is shouting කවුද කෑ ගහන්නේ කවුද ගෝසා කරන්නේ. right කවුද කෑ ගහන්නේ කියන අර්ථය. දෙවෙනි එක silence please කරුණාකර නිශ්ශබ්ද වන්න. let's sing a song. මේ let's කියන අර්ථේ let's go අපි යමු. let's read අපි කියවමු. අන්න එහෙම අර්ථයක් එන්නේ. let's sing a song අපි සින්දුවක් කියමු. සින්දුවක් කියමු නෙවෙයි සින්දුවක් ගායනා කරමු. හරි සින්දු කියනවා නෙවෙයි ගායනා කරනවානේ. අපි සින්දුවක් ගායනා කරමු. ඔන්න ඒකේ 2010 ශිෂ්‍යත්ව ප්‍රශ්න ටිකත් අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් යමු 2011 ශිෂ්‍යත්ව ප්‍රශ්න ටිකට.
හරි පුතේ අපි 2011 ශිෂ්‍යත්ව ප්‍රශ්නය සාකච්ඡා කරන්න යන්නේ. මෙන්න ඒක කොටස් තුනකට ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න ටිකක් ලොකුයි දැන් එන්න ශිෂ්‍යත්ව ප්‍රශ්න වලට පේනවා ඇති. 95 ඉඳන් සාකච්ඡා කරන ආපු ඒවෙන් දැන් චුට්ට අමාරු වෙලා තියෙනවා. පාසදා ඉංග්‍රීසි වාක්‍යවල අර්ථය සිංහලෙන් ලියන්න කියලා තියෙනවා. ඔච්චර කල් වචන වගේ පොඩි කෑලි තිබ්බේ. දැන් වාක්‍ය දෙනවා සිංහල තේරුම ලියන්න කියලා. මට පළවෙනි වචනේ shall we pluck flowers. flowers කියන්නේ මල්, pluck කියන්නේ කඩනවා. මල් කඩනවාට කියන්නේ pluck flowers. we කියන්නේ අපි මෙතන ප්‍රශ්නවාචී පදයක් ඉස්සරහට දාලා තියෙනවා. shall we pluck flowers. shall we pluck flowers. අපි මල් කඩමුද? අපි මල් කඩමුද? ඒකේ අර්ථය අපි මල් කඩමුද? shall we pluck flowers කියන්නේ අපි මල් කඩමුද? may I come in. come in කියන්නේ ඇතුළට එනවා. come කියන්නේ එනවා. come in කියන්නේ ඇතුළට එනවා. may I come in. මම ඇතුළට එන්නද? මම ඇතුළට එන්නද? right. කාමරයක් ඇතුළට එහෙම එන්න කලින් කාමරේ ඉන්න මිනිස්සයාගේ දොරට තට්ටු කරලා අහනවා ඇතුළේ ඉන්න මිනිස්සයා මං ඇතුළට එන්නද? may I come in. I will come tomorrow. tomorrow කියන්නේ හෙට. I කියන්නේ මම. I will come tomorrow. මම හෙට එන්නම්. මම හෙට එන්නම්. I will come tomorrow. මම හෙට එන්නම්. ඔන්න ඒකේ සිංහල තේරුම් ටික අපි දුන්නා. මෙන්න දෙවෙනි කොටසට යනවා. පහත සඳහන් වාක්‍යෙහි අර්ථය ඉංග්‍රීසි භාෂාවට හරවා ලියන්නලු. වාක්‍යයක් දීලා තියෙනවා. මෙන්න පළවෙනි වාක්‍යය. කරුණාකර පන්ති කාමරය පිරිසිදු කරන්න. පිරිසිදු කරනවාට කියන්නේ ක්ලීන් කරනවා කියලා. ක්ලීන්. ක්ලීන් කරනවා නෙවෙයි ක්ලීන්. පිරිසිදු කරනවාට කියන්නේ ක්ලීන්. කාමරයට කියන්නේ පන්ති කාමරයට කියන්නේ ක්ලාස් රූම්. කරුණාකර කියන්නේ අපි ප්ලීස් කියලා. එහෙනම් කරුණාකර පන්ති කාමරය පිරිසිදු කරන්න කියලා කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? please clean the classroom. කරුණාකර පන්ති කාමරය පිරිසිදු කරන්න. please clean the classroom. තුන්වෙනි එක පහත එක් වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචනය ලියන්න. එක් වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි වචනය අලියා. අලියාට අපි මොකද කියන්නේ? එලිෆන්ට්. අලියාට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ එලිෆන්ට්. කුඩය. කුඩයට අපි කියන්නේ අම්බ්‍රෙල්ලා. අම්බ්‍රෙල්ලා. right. අලියාට කියන්නේ එලිෆන්ට්. ඔයා දන්නවා. කුඩයට කියන අම්බ්‍රෙල්ලා. හරි. ඔන්න 2011ත් එහෙනම් සාකච්ඡා කරා. දැන් යනු 2012 ප්‍රශ්නයට. හරි. ඔන්න අපි 2012 ප්‍රශ්නය සාකච්ඡා කරන්න යන්නේ ශිෂ්‍යත්ව ප්‍රශ්නය. කොටස් තුනකට කරලා තියෙනවා. පාසඳාන ඉංග්‍රීසි වාක්‍යවල අර්ථය සිංහලෙන් ලියන්නලු. පළවෙනි එක what are these? what are these? මොනවද මේ? right. what are these? what කියන්නේ මොනවද මොකක්ද කියන අර්ථයනේ. right. එහෙනම් මොනවද මේවා? these කියන්නේ බහුවචන. මේවා කියන අර්ථය මොනවද මේවා? can you help me? can කියන්නේ පුළුවන් කියන අර්ථය. you කියන්නේ ඔයාට ඔබට. help කියන්නේ උදව් කරනවා. me කියන්නේ මට. can you help me? ඔබට මට උදව් කරන්න පුළුවන්ද? නැත්නම් ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? ඔයාට පුළුවන්ද මට උදව් කරන්න? ඔයාට පුළුවන්ද මට උදව් කරන්න කියලා අපි ඉංග්‍රීසියෙන් අහන්නේ can you help me කියලා. ඔන්න අපි ඊගාව කොටසට යනවා. පහත සඳහන් වාක්‍යෙහි අර්ථය ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසියෙන්ම ලියන්නලු. කරුණාකර දොර අරින්න. අරිනවට කියන්නේ open, දොරට කියන්නේ door, කරුණාකර කියන්නේ please. එහෙනම් අපි මේක සිංහල තේරුම කොහොමද දෙන්නේ? please open the door. කරුණාකර දොර අරින්න. please open the door. වෙන අපි ඊගාව එකට එනවා. පහත එක් වචනය සඳහා ගැලපෙන ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්නලු. අස්වැයා. අස්වැයාට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ horse කියලා. පැන්සල. පැන්සලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පෙන්සිල් කියලා. හරි. ඔන්න ඒ ප්‍රශ්නෙත් අපි ඉවරයි 2012 පේපර් එකත්. දැන් යනවා 2013ට. හරි අපි පුතේ එහෙනම් 2013 ඔයාලගේ ශිෂ්‍යත්ව පේපරේ සාකච්ඡා කරන්න යන්නේ. ඒකත් කොටස් තුනකට බෙදලා තියෙනවා. පළවෙනි කොටස පහත සඳහන් ඉංග්‍රීසි වාක්‍යවල අර්ථය සිංහලෙන් ලියන්නලු. පළවෙනි වාක්‍යය don't shout please.
don't කියන්නේ එපා කියන අර්ථය, shout කියන්නේ කෑ ගහනවා, කරුණාකර please. එහෙනම් කරුණාකර කෑ ගහන්න එපා. කරුණාකර කෑ ගහන්න එපා. Don't shout please. කරුණාකර කෑ ගහන්න එපා. Don't shout please. I want to watch a match. I කියන්නේ මම, want කියන්නේ අවශ්‍ය වෙනවා, watch කියන්නේ නරඹනවා, match කියන්නේ තරගය. I want to watch a match. මට තරගය නරඹන්න අවශ්‍යයි. මට තරගය නරඹන්න අවශ්‍යයි. I want to watch a match. Watch a match. I want to watch a match. නා මට තරගයක් නරඹන්න අවශ්‍යයි. a match කියන එකෙන් තරගයක් කියන අදහස එනවා. මෙන්න දෙවෙනි කොටස පුතාලා පාත සඳහන් වාක්‍යයේ අර්ථය ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසියෙන්ම ලියන්න. අපි ක්‍රීඩා පිටියට යමුද? අපි කියන්නේ we, ක්‍රීඩා පිටියට කියන්නේ playground, යනවාට කියනවා go. එතන ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. අපි ක්‍රීඩා පිටියට යමුද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? Shall we go to the playground? Shall we go to the playground? අපි ක්‍රීඩා පිටියට යමුද? Shall we go to the playground? ප්‍රශ්නාර්ථය දාන්න. වෙන තුන්වෙනි කොටස පහත සඳහන් ඉංග්‍රීසි වල වචනවල අකුර බැගින් අඩුයිලු අඩු අකුරු වල හිස් තැන් පුරවන්නලු. වචන දෙකක් තියෙනවා CHAK කියලා තියෙනවා. DOCT හිස් තැනක් R තියෙනවා. මේ chalk කියන අර්ථයෙන් CHALK chalk. ડોක්ටර් කියන අර්ථයෙන් DOCTOR O අකුර අඩුයි. හරි. හරි එහෙනම් 2013ත් අපි සාකච්ඡා කරා. අපි දැන් 2014 ප්‍රශ්නය සාකච්ඡා කරමු. හරි පුතේ අපි 20 වෙනි ප්‍රශ්නේ ටියුට් එකේ සාකච්ඡා කරන්න යන්නේ 2014 ශිෂ්‍යත්ව ප්‍රශ්නය ඉංග්‍රීසි ප්‍රශ්න ටික. වෙන කොටස් තුනකට තියෙනවා. පළවෙනි කොටස පහ සඳහන් ඉංග්‍රීසි වාක්‍යවල අර්ථ සිංහලෙන් ලියන්නලු. පළවෙනි වාක්‍යය තියෙනවා I am sorry. I am sorry මට සමාවන්න. sorry කියන්නේ සමාවන්න. මට සමාවන්න I am sorry. ඒක දන්න ඔයා මොන හරි දෙයක් වාතින් අතපසු වීමක් කරොත් වුණොත් අපි මට සමාවෙන්න I am sorry කියලා කියනවා. දෙවෙනි එක where do you live? where do you live කියලා අහන්නේ එකෙන් අදහස් කරන්නේ ඔයා කොහෙද ජීවත් වෙන්නේ? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? where do you live? ඔයා කොහෙද ජීවත් වෙන්නේ? where do you live? වෙන දෙවෙනි තර ලකුණ දෙවෙනි කොටස පාසනා ඉංග්‍රීසි වාක්‍යවල හිස්තැන්ට යෙදෙන පදයේ වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්නලු. මෙන්න පළවෙනි එක please give me a හිස්තැනක් උත්තර දෙකක් දීලා තිනවා book සහ books කියලා. please give me a අදහසින් අන්නේ එකක් කියන අර්ථය. book pen එකයි. ඒතකොට pen කියන්නේ පෑනක්. book කියන්නේ පොතක්. මෙතන කියලා තියෙනවානේ please give me a books කියන්න බෑ. එහෙනම් උත්තරේ please give me a book. කරුණාකර මට පොතක් දෙන්න. This is my bag. These are my bag. හරි. ඉස්තර යට ඉරක් අඳින්න කියලා තියෙන්නේ. එතකොට අපිට please give me a book කියන උත්තරේ එන්න ඕනේ. උත්තරේ book කියන එක යටින් ඉරක් අඳින්නයි ඕනේ. වරහන් තුලින් තෝරාගෙන යටින් ඉරක් අඳින්නනේ කියලා තියෙන්නේ. එතකොට please give me a book. book කියන උත්තරේ යටින් ඉරක් අඳින්න. This is my bag. These are my bag. My bag මගේ bag එක එකයි. එහෙනම් this කොහොමද this කියන කර්තෘපදයේ ඒක වචන කර්තෘපදයක්. මේක this කියලා තියෙන හින්දා is එන්නේ. This is my bag. මේ මගේ bag එක. this are කියලා ගන්නෙ නෑ අපි. හරි. එතකොට is කියන උත්තරේ යටින් ඔයා ඉරක් අඳින්න ඕනේ. තුන්වෙනි කොටස පහත සඳහා වාක්‍ය අර්ථය ඉංග්‍රීසියට හරවා ලියන්නලු. ඉංග්‍රීසියට හරවා ලියන්න මෙන්න මේ වාක්‍ය මම පොතක් කියවමින් සිටිමි. මම පොතක් කියවමින් සිටිමි. මේ වෙලාවේ මේ මොහොතේ කරමින් ඉන්න වාක්‍ය. කරමින් ඉන්න වාක්‍ය අපි ගන්නේ continuous tense එකේ. මේ වර්තමාන කාලේ නම් වර්තමාන ප්‍රවර්තන කාලේ නැත්නම් present continuous tense එකෙන් ලියන්න ඕනේ. මම පොතක් කියවමින් සිටියා කියලා තිබ්බනම් past continuous tense එකෙන් ලියන්න ඕනේ.
මම පොතක් කියවමින් සිටි මම කියන අදහසෙන් I ගන්නවා continuous tense එකේදී I එක්ක am ගන්නේ I am කියවනවට කියන්නේ read කියලා ක්‍රියාපදයේ ing දාලා ලියන්න ඕනේ I am reading පොතක් නම් a book I am reading a book මම පොතක් කියවමින් සිටිමි ඔන්නෝමයි 2014 ප්‍රශ්න ටිකත් අපි සාකච්ඡා කරලා ඉවර කරේ රයිට් පුතේ අපි එහෙනම් 2015 ශිෂ්‍යත්ව ප්‍රශ්නේ සාකච්ඡා කරමු ඒකත් කොටස් තුනකට අපි ප්‍රශ්නේ කැඩලා තියෙනවා අපි බලමු මේක සාකච්ඡා කරන්න ආසනා ඉංග්‍රීසි වාක්‍යවල හිස්තැන්ට යෙදෙන පදය වරහන් තුලින් තෝරාගෙන යටින් ඉරක් අඳින්නලු මෙන්න තියෙනවා පළවෙනි ප්‍රශ්නේ where is ඇල ඉරක් are you going කියලා තියෙනවා එතකොට ඔයා කොහෙද යන්නේ කියලා මේ අහන්නේ ඔයා කොහෙද යන්නේ එහෙනම් උත්තරේ where are you going හරි නිවැරදි හොඳට මතක තියාගන්න ළමයි නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න ඕනේ සමහර අය මෙතන උත්තරේ ලියනවා එහෙම ලිව්වොත් උත්තරේ වැරදියි උත්තරේ යටින් හරියට උත්තරේ බලලා ඉරක් අඳින්න දෙවෙනි එක I wants to pluck flowers මට මල් කඩන්න ඕනේ කියන අර්ථය මෙතන want කියලා තියෙනවා wants කියලා තියෙනවා I කියන කර්තෘ පදේ නැත්නම් මම කියන අදහසින් I කියන කර්තෘ පදේ මෙතන ඇවිල්ලා තියෙන්නේ එතකොට ක්‍රියාපදයට s එකක් දාන්නේ නැහැ I play cricket I sing a song I cook rice මම බත්තු යනවා ඒ වගේ ක්‍රියාපදේ තියෙන විදිහට දානවා විතරයි s එකක් දාන්නේ නැහැ s එකක් આવොත් වැරදි s එකක් දාන්නේ he she it වගේ ඒක වචන කර්තෘ පදයක නා උත්තරේ want කියලා එන්න ඕනේ මෙන්න යනවා දෙවෙනි කොටසට පහත දී ඇති ඉංග්‍රීසි වාක්‍යවල අර්ථය සිංහලෙන්ම ලියන්නලු පළවෙනි වාක්‍යය මෙන්න බලන්න please think about others please කරුණාකර think කියන්නේ හිතනවා about කියන්නේ ගැන others කියන්නේ අන් අය එහෙනම් please think about others කරුණාකර අන් අය ගැන සිතන්න කරුණාකර අන් අය ගැන සිතන්න please think about others කරුණාකර අන් අය ගැන සිතන්න දෙවෙනි එක I love my country කියන්නේ මගේ රට I love කියන්නේ මම ආදරය කරනවා I love my country මම මගේ රටට ආදරය කරනවා මම මගේ රටට ආදරය කරනවා මම මගේ රටට ආදරය කරනවා යන ඊගාව එක බලන්න පාසඳාන් වාක්‍යයේ අර්ථය ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසියෙන් ලියන්නලු ඔබ සූදානම්ද කියලා ප්‍රශ්නේ අහන්නේ කොහොමද ඔබ සූදානම් you are ready ඔබ සූදානම්ද කියලා ප්‍රශ්නේ අහන්නේ එහෙනම් are you ready ඔබ සූදානම්ද are you ready හරි එහෙනම් අපි ඉක්මනට 2016 ප්‍රශ්නෙටත් යමු 15 ප්‍රශ්නය සාකච්ඡා කරලා ඉවර වෙලා රයිට් පුතේ අපි එහෙනම් 2016 ශිෂ්‍යත්ව පේපර් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න යන්නේ ඒකත් කොටස් 4ක් තියෙනවා පළවෙනි කොටස බලන්න පහත දී ඇති ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්නලු පළවෙනි වචනේ තියෙනවා waterfall කියන්නේ දිය ඇල්ල waterfall දෙවෙනි වචනේ බලන්න දෙවෙනි ප්‍රශ්නය බලන්න පහත සඳහා සත්‍යය සඳහා ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරු වලින්ම ලියන්නලු හාවට කියන්නේ rabbit කියලා එන RABBIT කියලා ලියන්න ඕනේ මේක කලින් පේපර් එක ආවා අපි සාකච්ඡා කරගෙන එද්දි තුන්වෙනි කොටස බලන්න පහත සඳහා ඉංග්‍රීසි වාක්‍යවල හිස්තැන්ට යෙදෙන පදය වරහන් තුලින් තෝරා යටින් ඉරක් අඳින්නලු මත තියානේ යටින් ඉරක් අඳින්න කියන ප්‍රශ්නවල යටින් ඉරක් අඳින්න උත්තරේ ලියන්න යන්න එපා where the playground is කියලා තියෙනවා ආ කියලා තියෙනවා ඔයා දන්නවා the playground කියන්නේ එකයි එහෙනම් ඒක වචන නම් උපකාරක ක්‍රියාපදේ එන්න ඕනේ is කියන එක ආ කියන්නේ බහුවචන නම් එහෙනම් where is the playground I am out කියලා තියෙනවා going කියලා තියෙනවා I am අදනවා am is එක්ක ක්‍රියාපදයක් යෙදෙද්දී ක්‍රියාපදයේ ing එන්න ඕනේ present continuous tense I am go out නෙවෙයි එහෙනම් I am going out මෙන්න හතරවෙනි කොටසට එනවා පාසඳාන් වාක්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කියන ආකාරයේ ඉංග්‍රීසි අකුරු වලින්ම ලියන්නලු මෙය මගේ පාසලයි කියලා කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ පාසලට කියනවා ස්කූල් කියලා මගේ කියන අර්ථය my මෙය කියන්න අපි ගන්නවා this
නම් this is my school මෙය මගේ පාසලයි. this is my school මෙය මගේ පාසලයි. එහෙනම් අපි 2016 ප්‍රශ්නේ සාකච්ඡා කරා. අපි දැන් යමු 2017 ප්‍රශ්නයට. හරි අපි පුතේ 2017 ප්‍රශ්නේ සාකච්ඡා කරමු ශිෂ්‍යත්ව පේපර් එකේ. ඒක කොටස් තුනකට කඩලා දීලා තියෙන ප්‍රශ්නය. පහත දී ඇති එක් එක් සිංහල වචන සඳහා යෙදෙන ඉංග්‍රීසි වචනේ ලියන්න. හෙට හෙට කියන එකේ ඉංග්‍රීසි වචන හෙට කියන්න අපි කියනවා tomorrow හෙට. දේ දුන්නට අපි ඉංග්‍රීසි වලින් කියන rainbow කියලා. rainbow. මම දෙවෙනි කොටසට යම් පහතදී ඇති එක් එක් ඉංග්‍රීසි වචනේ වාක්‍යයට සුදුසු වචනය කොටුව තුලදී ඇති වචන වලින් තෝරාගෙන හිස්තැන් පුරවන්න. we buy stands from the අපි මිලදී ගන්නවා මුද්දර මිලදී ගන්න මේ වචනේ කොටුව ඇතුලේ තියෙන වචන ටික බලන්න bakery hospital market post office. අදන මුද්දර මිලදී ගන්නේ තැපැල් කාර්යාලයෙන් එනම් post office. දෙවෙනි එක කියවන්න බලන්න we buy vegetables from the අපි මිලදී ගන්නවා එළවලු. ඔයාලා එළවලු මිලදී ගන්න මොකෙන්ද සාමාන්‍යයෙන් මාකට් එකකින් bakery එකෙන් මිලදී ගන්න නෑනේ. right මාකට් එකකින්. පහළ සඳහන් වාක්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කියන ආකාරයේ ඉංග්‍රීසියෙන් ලියන්න. මට බඩගිනි කියලා කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? I am hungry. මට බඩගිනි I am hungry. හරි. ඔන්න ඔහොමයි ඒක ලිව්වේ. right පුතේ අපි 2018 ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ. ඒකත් කොටස් තුනකට කඩලා තියෙන්නේ මේ බලන්න. පාත දී ඇති සිංහල වචන සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න. පාත දී ඇති ඉංග්‍රීසි වචනේ මෙතන වැරදි. පාත දී ඇති ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනේ ලියන්න කියලා තියෙනවා. බලන්න වචනේ පළවෙනි එක playground. playground කියන්නේ සෙල්ලම් පිට්ටනිය. playground කියන්නේ සෙල්ලම් පිට්ටනිය. friend කියන්නේ යහළුවා. දෙවෙනි ප්‍රශ්නේ බලන්න පහත දී ඇති සිංහල වචනය සඳහා යෙදෙන ඉංග්‍රීසි වචනය ලියන්න. pencil කියලා දීලා තියෙනවා. pencil අපි දන්නවා ඉංග්‍රීසියෙන් කියන්නේ pencil. bicycle අපි දන්නවා ඉංග්‍රීසියෙන් කියන්නේ bicycle. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වාක්‍ය වලින් හදන්නලු. is තියනවා, that තියනවා, tree තියනවා, තියනවා, mango තියනවා. එතකොට මේක අර්ථවත් හදන්නේ කොහොමද? අර තියෙන්නේ අඹ ගසකි කියලා අර්ථවත් හැදුව හැකි. එහෙනම් අපි ලියන්නේ කොහොමද? that is a mango tree. that is a mango tree. drinking am I water කියලා තියෙනවා. ඔක මම වතුර බොමින් ඉන්නවා කියලා හදන්නේ I am drinking water. මම වතුර බොමින් ඉන්නවා. හරි ඔන්න ඔහොමයි එන්නේ. ශිෂ්‍යත්වයේ පේපරේ ඉංග්‍රීසි ප්‍රශ්න ටික. ලංකාවේ හොඳම වැඩපිළිවෙල සහිත ස්මාර්ට් පරපුරේ next level ඉංග්‍රීසි පන්තිය තිලින මල්වාන